ආපුවන් යාළුවනේ අදත් මම තවත් අලුත් මාතෘකාවක් කරගෙන ආවා. පාසල් ප්‍රේමය තහනම්ද? අපි බලමු පාසල් ප්‍රේමය කියලා කියන්නේ මොකක්ද කියලා. නව යෝන් වියට ආවට පස්සේ ඕනෑම ළමෙකුට විරුද්ධ ලිංගිකයන් කෙරෙහි ආකර්ෂණයක් ඇති වෙනවා. සරලව කියනවා නම් ඒකේ බලපෑම අනුව පාසල් ළමුන් අතර පාසල් ප්‍රේමය කියන දේ දළුලන්න පුළුවන්. මෙය හැඟීම් මත පමණක් ඇතිවන දෙයක් අතර අවබෝධය කියන දේ මේ අවධියේදී බොහෝ විට නැති තරම් වෙනවා. ආසියාතික රටවල ලිංගික අධ්‍යාපනය පිළිබඳ නිසි අවබෝධයක් ළමුන්ට ලබා නොදෙන නිසා මේ පිළිබඳව තියෙන කුතුහලය තව වැඩි වෙනවා. මෙය විෂයක් ලෙස හෝ ගෙන නිසි අවබෝධයක් දිය යුතුය. පාසල් කාලයේදී ප්‍රේමය තහනම් නෑ. ප්‍රේමය අවබෝධයත් සමග කිරීමෙන් ප්‍රේමයේ තියෙන සුන්දරත්වය තව වැඩි වෙනවා. ඉතින් යාළුවනේ අදට මම සමුගන්නම්. තවත් වීඩියෝ එකක් අරගෙන මම එන්නම්. මගේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න, කමෙන්ට් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න එහෙම අමතක කරන්න එපා. බයි බයි.